බිගෝනියා ගණයට අයිති විශේෂ කීපයක්ම අපිට මෙතනට දකින්න ලැබෙනවා. බිගෝනියා ගණයට අයිති ශාක ඔක්කොම අපි බිගෝනියේසී කුලයට අයිති කරන්න පුළුවන්. බිගෝනියා වර්ග ගත්තහම එහෙම නැත්නම් බිගෝනියාට ගණයට අයිති ශාක ගත්තහම මල් වලට වෙනමම වවන ශාකක් තියෙනවා, කොළ වලට වෙනමම වවන ශාකක් තියෙනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් මේ වගේ දේශගුණික නුවර කොළඹ අවට වගේ දේශගුණික තත්ත්ව යටතේ කොළවලට වවන විසිතුරු බිගෝනියා විතරයි වවන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි ටිකක් උසට යනකොට නුවර එළිය හග්ගල වගේ පැතිවලට යනකොට මේ වගේ පුංචි මල් නෙවෙයි, හැබැයි ලොකු මලත් එක්ක චූටි කොළ තියෙන ලස්සන බිගෝනියා වර්ග මල් හැදෙන බිගෝනියා වර්ග අපිට හදන්න පුළුවන්. කොළ බිගෝනියා අතර විශේෂ කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේක බිගෝනියා රෙක්ස් කියලා අපි කියන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි අයන් ක්‍රොස් කියලා සාමාන්‍යයෙන් බහුලව භාවිතා කරන වර්ගයක්. මේකට අපි බිගෝනියා මැසුයිනා කියලා කියන්න පුළුවන්. මේ වගේ විශේෂ කීපයක්ම තියෙනවා. හැබැයි අපි ඔක්කොම බිගෝනියා හැටියට අඳුනගන්නේ සාමාන්‍ය භාෂාවෙත් අපි බිගෝනියා කියලා තමයි කියන්නේ. බිගෝනියා ශාක අපි ගේ ඇතුළත වවන ශාක හැටියට යොදා ගන්න පුළුවන්. මොකද මේ ශාකවලට 75%ක එහෙම නැත්නම් 80%ක සෙවණක් ලබා දෙන්න ඕනේ. අනිත් එක තමයි බිගෝනියා ශාක පුංචි කාලේ ඉඳන් හදනකොට ගොඩක් විට අපි සම්පූර්ණ එලිමහනේ හැදුනොත් වැස්සට තෙමිලා කුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා පැල කුණු වෙන්නේ නැතුව ආවරණයක් යටතේ, ඒ කියන්නේ ෂීට් දහපු වහලයක් තියෙන ගෘහයක් යට අපිට හදා ගන්න පුළුවන් නම් හරිම ලේසි. වගාකරුවන්ට එහෙම ෂීට්ස් දාලා වියදම් කරන්න කැමති නැත්තම් එක්කෝ සෙවණ දැලක් දාලා ඒ සෙවණ දැල උඩින් පොලිතීන් භාවිතා කරන්න ඕනේ වැස්ස කාලේ මේ ගස් තෙමෙන්නේ නැතුව. මොකද ගස් කුණු වුණාම අපිට ඒවා ආපහු හදා ගන්න හරි අමාරුයි. බිගෝනියා වලට වැඩිපුරම වැළඳෙන රෝග හැටියටත් කියන්න පුළුවන් මේ දිලිර වලින් ඇතිවෙන කුණුවීම්, එක්කෝ අග්‍රස්ත කුණුවීම්, එහෙම නැත්නම් මුල් කුණුවීම්, මේ වගේ දේවල් ඉක්මනින් වැළෙන්න ඉඩ තියෙනවා. මොකද මේ කොළ හරි සියුම්. ඒ හින්දා අපි ගොඩක් විට මේවා හරි ප්‍රවේශමෙන් වැස්සට නොතෙමෙන විදිහට භාවිතා කරන්න ඕනේ. වතුර දාන කොටත් දවසකට සැරයක් වගේ අපි දැම්මොත් වතුර දැම්මොත් ඇති. පස් සාමාන්‍යයෙන් අලලා බලන්න. තෙතමනේ තියනවා නම් ආයේ වතුර දාන්න එපා. තෙතමනේ නැත්තම් ගොඩක් වේලිලා තියෙනවා නම් අපිට වතුර දාන්න පුළුවන්. බිගෝනියා ශාක වැඩිපුරම විස්තෘත පැල හැටියට ගේ ඇතුළත විතරයි වවන්නේ. සාමාන්‍ය දේශීය වෙළඳ පොලක් විතරයි තියෙන්නේ. මේවා අපි විදේශගත කරන්නේ නැහැ. මොකද කොළ හරි සියුම්, පිටරට අරින්න බෑ. එහෙම අරිනකොට මේ කොළ කැඩිලා සම්පූර්ණ ශාකයම නරක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දේශීය වෙළඳ පොලට අපි මේ වගේ එක එක වර්ග ලස්සනට බහුගත කරලා අලෙවි කරගන්න පුළුවන් වෙයි. බිගෝනියා ශාක ප්‍රචාරණය කරන්නේ කුල මාර්ගයේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට හොඳ උල් එහෙම නැත්නම් සියුම් පිහියක් භාවිතා කරගෙන, එහෙම නැත්නම් සෙකටියර් එකක් භාවිතා කරගෙන හොඳට මෝරපු, ඒ කියන්නේ සම්පූර්ණම මෝරලා කියන්නේ ගිය කොළ කෑල්ලක් නැතුව, ගොඩක් ලපටි එකකුත් නැතුව මධ්‍යම ප්‍රමාණයේ මෝරපු මේ කොළයක් තෝරාගෙන ඒක අපි කපන්න. දැන් මෙහෙම කපලා ගත්ත හැටියම අපි වතුරට දාන්න ඕනේ. වතුර තියෙන භාජනයකට දාන්න ඕනේ. වතුර භාජනයකට දාලා තියලා ඊට පස්සේ ලස්සන තැකියක්, පසුත් එක තැකියක් හදාගත්තට පස්සේ මේ නැට්ට, ඒ කියන්නේ කොළේ නැට්ට අඟලක් තියෙන විදිහට අපිට කපලා ඊට පස්සේ අපි මාධ්‍ය ඇතුළට මෙන්න මේ විදිහට හිටවන්න පුළුවන්. දැන් මෙතන අපි හෝමෝන් අනිත් ශාක ප්‍රචාරණය කරන විදිහට හෝමෝන්, දිලිරනාශක වැනි දේවල් භාවිතා කරන්නේ නැහැ. එක්කෝ වැලි සහ කොහොබත් මාධ්‍යක, එහෙම නැත්නම් කොම්පෝස්ට්, වැලි, මතු පිටපස් එකතු කරපු මාධ්‍යක හිටවලා මේ ගහෙන් අපිට මේ කොළ කෑල්ලෙන් ගස් කීපයක්ම හදාගන්න පුළුවන් වෙයි.